போலவே மதபேதமும் நாட்டில் அழிவே உருவாக்கும். யாராவது இந்த பேதம் உருவாக்கினால் அது நாட்டில் பிரிவினை உருவாக உதவி செய்யும். நாம் அதுக்கு இடம் கொடுக்க மாட்டோம். இலங்கை மக்களான சிங்கள தமிழ் முஸ்லிம் நண்பர்களே, உங்களுக்கும் இந்த மான கலாசாரம் உண்டு. உங்களையும் நாட்டையும் விட்டு விலகி சென்ற வேலி நாட்டு டயஸ்போராவை விட உங்கள் அயல்வாசியை நம்ப வேண்டும் என்பதை நான் அறிவேன். මිත්‍රවරුනි, නිදහස කියන්නේ ස්වර්ග රාජ්‍යයක් නම් ඒ ස්වර්ග රාජ්‍ය දිනාගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. එදා මහපාරේ මාර්ග බාධක මැදින් තමුන්නාන්සලා ගියේ මරණ බය අතක ඇති. මේ මාර්ග බාධක තියෙන පාරේ මරණ බය යනකොට කවුරුවත් දැක්කේ නැහැ. වලවල් තියෙනවා. ඒවා පෙනුනේ නැහැ. ඒවට උඩින් ගියේ වැටි වැටි. නගරේ පිරිසිදුකම ගැන, නවීන මාර්ග සාඥා ගැන හිතන්නවත් ඉඩක් තිබුණෙත් නැහැ. නමුත් මරණ බය නැතුව මාර්ග බාධක ඉවත් කරලා පාරේ ගමන් කරනකොට ඒ පාරේ වලවල් පේනවා. එතකොට ඕන කරන්නේ කොන්ක්‍රීට් පාරක්. කොන්ක්‍රීට් පාරවල් රටටම දීලා ඊළඟට පාර කාපට් කළාම නවීන සංඥා පවුරු නැතිව අඩුව දැනෙනවා. අපරාධ මේ හන්දිය මේක තිබුණා නම් හොඳයි නේද කියලා අපිට හිතෙනවා. ඒව සම්පූර්ණ කළාම ජනතාව කරන්නේ මේක තවත් මන්තිරු සහිත පාරක් තිබුණා නම් වඩාත් හොඳයි කියනවා. දැන් නිදහස් රටක ඉල්ලීම් බලාපොරොත්තුත් ඒ වගේ. නිදහස ලැබෙන්න තව තවත් දියුණු ජීවිතයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. මිත්‍රවරුනි, 1948 ආදී වශයෙන් දශක ගණනය කළොත් 2008 සිට 2018 කියන නිදහසේ දශකය මේ රටේ විශිෂ්ටම යුගය බවට පත් වෙන බව අපිට නිසකයි. එදා ලංකාවට නිදහස ලබා ගන්නකොට ඩී.එස්. සේනානායක මැතිතුමා කළ ප්‍රකාශයක් මට මතක් වෙනවා. එදා එතුමා කිව්වා නිදහස ලබාගත්තේ දුක අඩු කර සැප වැඩි කර ගැනීමටයි කියලා. එතුමා කිව්වේ එහෙම තමයි එදා. ඒ ප්‍රකාශය සැබවින්ම අර්ථවත් කරන්න වෙලා තියෙන්නේ මේ දශකේ. නිදහස ලැබිලා අවුරුදු 65කට පස්සේ. මිත්‍රවරුනි, අපි නිදහස වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳපු රටක්. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ මේ බව වටහා ගන්න ඕන. වටහාගත යුතුයි. ආණ්ඩුවට විතරක් නෙවෙයි, විපක්ෂයට අපි මේ දිනාගත් නිදහස ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. රට රැක ගැනීම, සංවිධානය ඇති කිරීම ආණ්ඩුවට හෝ විපක්ෂයට දෙන සහායක් නම් නෙවෙයි. රටට දෙන සහායක් වශයෙන් තමයි මා දකින්නේ. තමන් උපන් රට වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමක් වශයෙන් තමයි මම දකින්නේ. මිත්‍රවරුනි, මම මේ අවස්ථාවෙන් නිදහසේ වටිනාකම ගැන කියන බුදු වදනක් මතක් කරන්න ඕන. මම හිතන්නේ මුළු ලෝකෙටම මතක් කරලා දෙන්න ඕන වචනයක්. බුදුරජාණන් වහන්සේ අම්බට්ඨ කියන තරුණ බ්‍රාහ්මණයෙකුට කැට කිරිල්ලක් උපමාවට අරගෙන වටිනා දේශනාවක් කළා. කැට කිරිල්ලේ කියන්නේ ගොවියා පස් පෙරළුවම පස්සට තියෙන පුංචි ඉඩ කැදල්ලක් කරගෙන ජීවත් වෙන කිරිල්ලක්. අපේ ගම් පළාත්වල ඒ කිරිල්ලට කියන්නේ ගොමරිත්තා නැත්නම් ගොම කුරුල්ලා කියලා. ලටුකි කාපි කෝ අම්බට්ඨ
සකී කුලවාකී කාමාලා කමලා කාමාලා පිනිහෝති. කැටකිරිල්ලට පවා ඇගේ කැදැල්ලේ ඇයට ඕනෑ විදියට ජීවත් වෙන්න නිදහස තිබිය යුතුයි කියලා තමයි කියන්නේ. ශ්‍රී ලාංකික ජනතාවටත් එසේම තමයි. ඒ නිසා මගේ රටේ නිදහසේ ජීවත් වීමට අයිතිය තිබිය යුතුයි අපි සියලු දෙනාටම. ඔබ සැමට සුභ අදාගතයක්. ඔබට තෙරුවන් සරණයි.